2025 කොරියන් විභාගයේ ජය ගැනීම නම් ඔයාගේ හීනය මේ වීඩියෝ එක ඔයාටයි. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඇයි කියලා ඔයාට අවසානයේ තේරෙයි. හරි. ඉතින් ආයිබෝවන් අන්‍යෝන්හසෙයෝ. ඇත්ත වශයෙන්ම මේ දවස්වල අපිට සතුටු වෙන්න බැරි කාලයක්. Facebook, YouTube, TikTok වල නොදැම්මට අපි පහුගිය කාලෙම ගත කළේ ලංකාවේ මේ තිබ්බ ආපදා තත්ත්වයත් එක්ක. මම ලංකාවට ඇවිල්ලා හිටපු නිසා මට ඒවත් එක්ක ගත කරන්න පුළුවන්කම ලැබුණා. ඒක මම ලොකු භාග්‍යයක් කොට සලකනවා. මොකද මේ මිනිස්සුත් එක්ක අපිට ඉන්න පුළුවන් වීම ගැන. අපේ පන්ති වලට සහභාගී වෙච්ච ළමයි, ඒ වගේම වෙනත් ගම්වැසියන්, නගරවැසියන් කොච්චර අපදා තත්ත්වයට පත් වෙලා ඉන්නවද කියලා පහුගිය දවස්වල තිබ්බ මේ ගම් වතුර තත්ත්වය සහ නායම් තත්ත්වයත් එක්ක ජීවිත අහිමි වෙච්ච අය පවා ගොඩක් හිටියා. අපි දන්න අඳුරන තැන්වල. ඒ වගේම අපේ ශිෂ්‍යයෝ ගොඩක් හිටියා මේ ආපදා තත්ත්වය නිසා ලොකු ප්‍රශ්න වලට, පීඩා වලට මුහුණ දුන්නේ. ඉතින් අපි ඒ කට්ටියත් එක්ක හැකි උපරිමක්මනේ සහභාගී වෙලා හැකි උපරිමක්මනේ උදව් දීලා අපි ඒ කට්ටියට කරන්න පුළුවන් හැමදේම කරා. සහ දැනටත් අපි හොයමින් ඉන්නවා කවුද ඒ වගේ ආපදා තත්ත්වයට පත් වෙච්ච ළමයි ඉන්නේ අපේ ශිෂ්‍යයන් කියලා කොරියන් භාෂාව ඉගෙන ගත්ත. ඉතින් අපි යාලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා සහ අපි මේ මිෂන් එකේ දිගටම ඉන්නවා. ඉතින් ඒ වගේ කාලෙක මම අධ්‍යයනය කරපු දෙයක් තමයි දැන් මේ කොරියන් විභාගයත් මේ යන කාලේ 2025 කොරියන් විභාග 2026 මුල් මාස කිහිපයකක් තියෙනවා. ඉතින් ගොඩක් ළමයි ප්‍රමාණයක් ඉන්නවා සහභාගී වෙන්න එක්සෑම්ස් වලට. නමුත් මේ තත්ත්වයත් එක්ක මම දකින්න, මම අධ්‍යයනය කරපු, මම දැක්කපු දේ තමයි, මම නිරීක්ෂණය කරපු දේ තමයි මේ ආපදා තත්ත්වයට ඍජුව මුහුණ නොදුන්නත් මුළු ලංකාවටම මුළු ලංකාවටම මේ කොරියන් එක්සෑම් එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන තරුණ තරුණියන් ගොඩකට මේ ප්‍රශ්නය පොදුවේ බලපෑවා කියලා, මුළු රටටම බලපෑවා කියන එක මගේ මතය. ඒ නිසා අපි ආයතනයක් විදිහට කල්පනා කරනවා මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි, මේ වගේ කාලයක අපිට බෑ කවදාවත් එළියට ගිහිල්ලා එන්න පන්ති වලට එන්න මෙහෙමයි කියලා අපිට කවදාවත් එළියේ ප්‍රවර්ධනය කරන්න බෑ. මේ තියෙන තත්ත්වය මොකද්ද කියලා හරියට වටහා ගත්තේ නැත්තම්. ඉතින් අපි අධ්‍යයනය කරපු විදිහට මේ වෙලාවේ එක්සෑම් එකට මුහුණ දෙන ළමයින්ට අවශ්‍යම ටික කෙරෙන්න ඕන. සමහර ළමයි සෑහෙන පීඩාවලට ලක් වෙලා තියෙනවා. ඒක හරි. ඒ නිසා ප්‍රථමයෙන්ම කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ආපදා තත්ත්වයට පත් වෙච්ච කෙනෙක්, එයාලට නොමිලේ උගන්වන්න අපි සූදානම්. ඒක අපේ ෆෝන් ලයින්ස් වලට කතා කරලා කන්ෆර්ම් කරොත් මෙන්න මෙහෙමයි, මෙන්න මේ තත්ත්වෙට මුහුණ දීලා මම ඉන්නේ, මෙන්න මේක හින්දා මෙන්න මේ වගේ ප්‍රශ්නයක මම ඉන්නේ කියලා අපිට වැඩේ කියන්න පුළුවන් නම්, පෙන්වන්න පුළුවන් නම් අපි ලෑස්ති 2025 කොරියන් විභාගය සඳහා ඕගොල්ලන්ට 7-5ක මුදලක් අය කරන්න නැතුව උගන්වන්න. ඒ වගේම තමයි තවමත් ඉන්නවනම් කවුරු හරි පන්ති වලට සහභාගී වෙලා හිටපු කෙනෙක් ආපදා තත්ත්වයට පත් වෙච්ච අපිට දැනුම් දෙන්න. අපි හැකි උපරිම උදව්වක් ඕගොල්ලන්ට කරනවා සහ මේ පහුගිය කාලේ දිගට මේ වගේ දේවල් අපි කරා. ඒකත් මුලින්ම කියලා මම පටන් ගන්නම්. දැන් කොරියන් විභාගයට මුහුණ දෙන්න ඉන්න කට්ටිය මොකද කරන්න යන්නේ? සමහර කට්ටියට විභාගයට අත්‍යවශ්‍ය පාඩම් ටික තාමත් කවර් කරගන්න බැරුව ඉන්නවා. සමහර අය එක්සෑම් දාලත් පාඩම් නොකර හිටියා. දැන් මේ ආපදා තත්ත්වයත් එක්ක සමහර අය ආපදා තත්ත්වයේ හේතුවෙන් පාඩම් කරගන්න බැරුව හෝ මොකක් හරි යම් පීඩනයකට ලක් වෙලා ඉන්නවනේ. එහෙම අය ඉන්නවා. හරි. බහුතරයක් ඉන්නවා එක්සෑම් එකට ඇඩ්මිෂන් දැම්මට වැඩ නොකරපු කට්ටිය. දැන් යාලා මොකද්ද කරන්න යන්නේ? හරි. ඉතින් ඔය කියන කාරණාවත් අපි සලකා බලලා පොදුවේ හැමෝම මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නවා කියන එකත් අපි සලකලා හැමෝටම මේ ආපදා තත්ත්වය නිසා මොකක් හෝ ගැටලුවක් ඇති වෙලා, මොකක් හෝ ආර්ථික ප්‍රශ්නයකට ලක් වෙලා ඉන්නවා ඇති කියලා අපි අධ්‍යයනය කරලා, ඒ නිසා අපි තීරණය කර ආයතනයක් වශයෙන් ඕගොල්ලන්ට 2025 කොරියන් විභාගයට මුහුණ දෙන ඕනම ළමයෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මේක අපි ගිය අවුරුද්දේට කරපු වැඩසටහන අපේ ප්ලෑන් 1 පාඨමාලාව. මේ ප්ලෑන් 1 පාඨමාලාව කියන්නේ අපි හැම වෙලේම මේක ප්‍රවර්ධනය කරේ ඔබේ අවසාන සැලැස්ම ප්ලෑන් 1 පාඨමාලාව කියලා. මේක ගිය අවුරුද්දේත් තිබ්බා. ආපු කට්ටිය දන්නවා. ඉතින් මේ අවුරුද්දට අදාළව 2025 අවුරුද්දට අදාළව ඉතාම සාධාරණ ලෙස මේ පාඨමාලා අපි දියත් කරන්න සූදානම්. මුලින්ම මම කිව්වා වගේ ආපදා තත්ත්වයට ගොදුරු වෙලා මොකක් හෝ ගැටලු පීඩාවක ඉන්න කෙනෙක් නම් නොමිලේ මේකට සහභාගී වෙන්න පුළුවන්. අනිත් අයට මේ වැඩසටහන ටික එකතු කරොත් පාඩම් 60 පැහැදිලි කිරීම, ඒ වගේම තමයි සෑම පාඩමකටම වෙනමම ප්‍රශ්න පත්‍ර හරහා ප්‍රශ්න 1200කට අධිකව සාකච්ඡා සිද්ධ වෙනවා මේ වැඩසටහන ඇතුලේ. තවත් ප්‍රශ්න පත්‍ර 100ක් සාකච්ඡාව සමගින් ලැබෙන ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම UBT ක්‍රමයට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්, රෑන්කින් බලන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පහුගිය දවස්වල ප්‍රසිද්ධ වෙච්ච මේ සතියෙන් 100 වැඩසටහන කියන එක විභාගයට අවශ්‍ය සියලු ප්‍රශ්න රටා ටික සතියක් ඇතුළත පුහුණු කරන වැඩසටහනත් මේක ඇතුළට අයත් වෙනවා. මේ වැඩසටහන් කිහිපයම වෙනම බැලුවොත් සාමාන්‍යයෙන් අපේ 2025 පාඨමාලාවට සම්බන්ධ වෙච්ච කෙනෙක්ට මේ පළවෙනි තුන රුපියල් 15000ක මුදලකට හම්බුනේ. සතියෙන් 100 වැඩසටහන රුපියල් 1800යි. එකතු
එකතු කරලා ගත්තම 16800ක වැලියු එකක් තියෙනවා අපේ ආයතනයෙන් මේවා ප්‍රයිස් කරලා තිබ්බේ. දැන් අපි සූදානම් මේක ලංකාවේ ඕනම කෙනෙක් 2025 අවුරුද්දේ මුහුණ දෙනවා නම් රුපියල් 6500කට මේ සියලු දේවල් ඔයාලට ලබා දෙන්න. පොදුවේ අපි විශ්වාස කරනවා මම ගුරුවරයෙක් විදිහට සාමගේ ආයතනය අපි විශ්වාස කරනවා මේ ආපදා තත්ත්වය හැමෝටම මොනියම් හෝ විදියකින් බලපාන්න නැති කියලා. ඒ නිසා තවමත් ඕගොල්ලෝ බල ඉන්නවා නම් කොහොමද පාඩම් ටික කරගන්නේ කියලා මෙන්න ඕගොල්ලන්ට ගෙනාවා ඕගොල්ලන්ගේ අවසාන සැලැස්ම. ඕගොල්ලන්ට පුළුවන් මාත් එක්ක සුපහැදිලිව පාඩම් හැට සාකච්ඡා කරගන්න. ඊට පස්සේ අපි අර පාඩමෙන් පාඩමට පේපර්ස් හදලා තියෙනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පාඩමෙන් පාඩමට ඔක්කොම ප්‍රශ්න 1200කට වඩා අධිකව තියෙනවා. ඊට අමතරව අපේ තියෙනවා වෙනම UBT ප්‍රශ්න පත්‍ර 100ක් ඕගොල්ලන්ට පුළුවන් ඒක අපේ වෙබ්සයිට් එක කරා ප්‍රැක්ටිස් කරලා ඒකේ සාකච්ඡාවන් බලන්න හෙඩික් කරගෙන යන්න. හරි. ඊට අමතරව ප්‍රශ්න රටාවන් ටික වෙනමම පුහුණු කරන සතියෙන් 100යි රිවිෂන් වැඩසටහනක් තියෙනවා. මේ ඔක්කොම ඕගොල්ලන්ට මේ රුපියල් 6500ක මුදලකට සියල්ල ලැබෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. මෙන්න මේ අංකයට 074 032 64 94 එහෙම නැත්නම් 076 069 67 14 කියන අංක දෙකෙන් එකකට WhatsApp message එකක් දාන්න plan 1 කියලා. ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක ඕනම දවසක ඕන වෙලාවක මේකට සහභාගී වෙන්න. මේ මාසෙට අදාළව අපි ඔන්න ඉන්ටේක් එක ආරම්භ කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න. මේක කාටවත් කියන්න බෑ මේ වෙලාවේ අසාධාරණ ලෙස මුදල් හම්බ කරනවා අසාධාරණ ලෙස මේවා ප්‍රවර්ධනය කරනවා කියලා. අපි මේ ඉතාම සාධාරණ ලෙස මම අර කලින් කිව්වා වගේ හැම පැත්තක්ම හිතලා රුපියල් 16800ක වැලියු එකක් තියෙන අපි ආයතනයක් විදිහට මුදල් හම්බ කරන මම ගුරුවරයෙක් විදිහට මුදල් හම්බ කරන ඒ අවස්ථාවෙන් ලොකු කොටසක් අයින් කරලා රුපියල් 6500ක වැලියු එකකට තමයි මේක දෙන්නේ. ඒකත් ආපදා තත්ත්වයේ ඉන්න කවුරු ඉන්නවනම් ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අපිත් එක්ක කන්ෆර්ම් කරගත්තොත් සම්පූර්ණ මිල මේකට සහභාගී වෙන්න පුළුවන්. ඔන්න මම මගේ වැඩේ පටන් ගත්තා. ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් සහභාගී වෙන්න. මගේ ඉගැන්වීම් රටාවන් චෙක් කරන්න ඕන නම් මම කවුරුද දන්නේ නැති කෙනෙක් මෙයා කවුද මෙයා උගන්නන්නේ මට තේරෙනවද මෙයා හරියට උගන්නයිද කියන සැකේ තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එක දැනට මම හිතන්නේ 70000ක් විතර ඉන්නවා subscribersලා Randil Overseas Korean කියන අපේ YouTube channel එක check කරන්න. පාඩම් මම හිතන්නේ 200කට අධිකව තියෙනවා YouTube එකේ නොමිලේ කරපු නොමිලේ සෑහෙන වැඩ කරලා තියෙන ආයතනයක් සහ ගුරුවරයෙක් මම. ඒ නිසා මේ වගේ වැඩක් මට අලුත් වැඩක් නෙමෙයි. ඒ නිසා මේ කියන්නේ ළමයාගේ පැත්තෙන් ඉතලා අපි තීරණ ගන්න වැඩ කරන ආයතනයක් විදියට ගුරුවරයෙක් විදියට ඕගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා Randil Overseas Korean YouTube channel එකට ගිහිල්ලා නැත්නම් YouTube එකේ සරලව Randil Rajapaksa කියලා මගේ නම search කරොත් ඕගොල්ලන්ට මගේ පාඩම් 200 ගණක් නොමිලේ බලා ගන්න පුළුවන් YouTube එක ඇතුලේ. ඒකෙන් අනිවාර්යයෙන්ම එකක් බැලුවා නම් ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේ මනුස්සයාට උගන්නන්න තේරෙනවද? මේ මනුස්සයාට උගන්නන්න සුසුකම් තියෙනවද? මේ මනුස්සයෙන් මට ඉගෙන ගත්තොත් තේරෙයිද? මේ මනුස්සයා මට දෙයක් කරලා දෙයිද? මේ ගාන මේකට ගෙවලා මේ ටික ලබා ගන්න එක මට worth the value කියන එක වටිනවද කියන එක ඔයාට පුළුවන් තීරණය කරලා ඉක්මනින් සම්බන්ධ වෙන්න. මේ මාසෙට අදාළව ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසෙට අදාළව අපි ඉන්ටෙක් එක ආරම්භ කරලායි තියෙන්නේ. අපි දැනට ඔන්න අද ඉඳලා බඳවා ගැනීම පටන් ගන්නවා. ඉදිරි දවස් කීපය ඇතුළත ඉදිරි සතිය වගේ ඇතුළත කාලපරාසය තුළ ඕගොල්ලන්ට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. ලස්සන වෙනමම platform එකක් කරා පන්ති යන්නේ. ඕගොල්ලන්ට සරලව Zoom package එකක් සහ YouTube package එකක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. මේ මුදලයි මාසයකට එකහමාරකට වගේ YouTube package එකක් Zoom package එකක් දාගන්න මම මාසයකට එකහමාරකට කියලා කිව්වේ. අනිවාර්යෙන් මේකෙන් දවසකට පාඩම් ඔයගොල්ලෝ කරගෙන යනවා නම් මේ plan 1 වැඩසටහනේ දවසකට පාඩම් ඔයගොල්ලෝ කරගෙන ගියොත් සති කිහිපයක් ඇතුළත විභාගයේ සමත් වෙන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලෝ එනවා. අනිවාර්යෙන් අනුමානයි. ඒ නිසා ඉක්මනට අපිත් එක්ක කතා කරලා සම්බන්ධ වෙන්න. මේකට සම්බන්ධ වෙනකොට ඕගොල්ලන්ට ඒ කියන්නේ මේ වෙනකොට වාගේ පේපර් කරනකොට ලකුණු නැත්තම් මේ වෙලාවේ ඕගොල්ලෝ පාඩම් 60ම සම්පූර්ණ කරගෙන නැත්තම් දෙවෙනි පොත කෙරලා නැහැ කට්ටිය ඉන්නවා. පොත් දෙකම කරත් හරියට කෙරලා නැහැ. නිකන් උඩින් ඔහේ කියවගෙන චොම්බ දන්නේ නැති කට්ටිය ඉන්නවා. මුන්හා කොටස් හරියට තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. මේ සියලු දේ මෙතන අන්තර්ගතයි. මම කියවනේ මම මේ අවුරුද්දේ උගන්වපු සියලු දේ තමයි අපි ඒකෙන් තෝරාගෙන බේරාගෙන පාඩම් ටික එකට සකස් කරලා මේ plan 1 වැඩසටහන හදලා තියෙන්නේ. අඩුම මාස එකමාරක් දෙකක් ඇතුළත මොන මට්ටමේ හිටියත් පාස් වෙන මට්ටමට ආව ගන්න පුළුවන් වෙන විදියට ඔයාගේ පැත්තෙන් කැපකිරීම තියෙනවා නම් දවසට පැය 3ක් හෝ ඊට චුට්ටක් වැඩියෙන් වැඩ කරන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම කිව්වොත් පැය 3ක් හෝ චුට්ටක් වැඩිපුර වැඩ කරගන්න පුළුවන් නම් ඔයාගේ පැත්තෙන් අනිවාර්යෙන් මේ කැපකිරීම තියෙනවා නම් සති කිහිපයක් ඇතුළත ඔයාව ඉන්න තැනින් පාස් මාක් එක දක්වා ගෙනියන
සුපිරිම වැඩසටහනක් මේක. මගෙන් ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. විශේෂයෙන්ම සතියෙන් 100 වැඩසටහනට සතියක් ඇතුළත ළමයි මම හිතන්නේ 1500කට එහා සහභාගී වුණා. ඒ කියන්නේ ඉදිරියට එක්සෑම් කරන්නේ ළමයින්ගෙන් 20න් එකක් දෙකක් වගේ 20 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ප්‍රමාණයක් සතියෙන් 100 වැඩසටහනට සහභාගී වෙච්ච ළමයි. ඉතින් ගොඩක් අය දන්නවා. අපේ YouTube එක බලන්න පුළුවන්, අපේ Facebook pages බලන්න පුළුවන්, අපේ TikTok pages බලන්න පුළුවන්. මොකද මේව බලනවනේ අපේ Facebook එකේ අර මේ දැම්මම අපි නොදන්න පිරිස් අපි ගැන කමෙන්ට් කරන්න බලන නිසා මම මේ වැඩි විස්තර කියන්නේ නැත්නම් අපේ YouTube එකට නම් මේවා පැහැදිලි කරන්න අවශ්‍යත් නැහැ. මේ ඉතින් ඒකයි මම කිව්වේ අපේ ඉගැන්වීම් රටා අපි කවුද කියලා දැනගන්න ඕන නම් මේ වැඩසටහන ඕගොල්ලන්ට වැලියු එකක් වේද වටිනාකමක් වේද කියලා දැනගන්න ඕන නම් අපේ YouTube channel එක check කරන්න කියලා. එහෙනම් බලාගෙන ඉන්න ඕගොල්ලෝ සම්බන්ධ වෙනකම් අපි ලස්සනට ඉගෙන ගමු. මොන මට්ටමේ හිටියත් පාස් මට්ටම දක්වා ඔයාව ගෙනියන ඔයාගේ අන්තිම 2025 අවුරුද්දේ සැලැස්ම තමයි පාඩම් කරන සැලැස්ම තමයි එහෙනම් මේ plan 1 කියන පාඨමාලාව. අපි එහෙනම් ක්ලාස් එකේදී හම්බ වෙමු. සුභාශිර්වාද.